හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ඇවිල්ලා 2026 ජූලි 15 වෙනිදා දැන් වෙලාව ජපානයට හවස 5:36යි. අද බලමු කීයක් හොයන්න පුළුවන් කියලා Uber delivery කරලා. මැප් එක දිහා බලපුවහම මැප් එක තනි කරම රතු පාටයි. තව ටිකකින් ඔයිට වැඩි වෙනවා. ඉතින් බලමු ඔන්ලයින් ඔන් කරලා කොච්චරක් අපිට හොයන්න පුළුවන්ද කියලා. වොයිස් එක පොඩ්ඩක් අවුල් ඇති. මේ දවස් ටිකේ ලෙඩ වෙලා ඉන්න. ඔන්න පළවෙනි ඕඩර් එක ආවා. ඒක ඇවිල්ලා ලංකාවේ සල්ලි වලින් 2200ක් කිලෝමීටර් 24ක ඕඩරයක්. හරි ඕඩර් එක ඇක්සෙප්ට් කරමු. අපි ඇක්සෙප්ට් කරා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඕඩර් එක ගන්න අපිට කොච්චර දුර යන්න තියෙනවද කියලා. right. එහෙනම් අපි පළවෙනි ඕඩර් එක ගන්න යනවා. right guys, අපි ඔන්න පළවෙනි ඕඩර් එක ගන්න කඩේට ආවා. මේක තමයි කඩේ. රාමෙන් කඩයක්. ඉතින් ජපන් රාමෙන් කියන්නේ ඉතින් ආගමක් තමයි. මාරම රසක් තියෙන්නේ. වාහනේ හරව ගන්න ඕනේ. ඉතින් ටොයෝටා හච්චි රොකුවක් තියෙනවා. ඉතින් මේවත් ඉතින් යක්කු තමයි. Sasa Uberです。注文番号は D4BB8 です。ニンニクのチャーハンと丸徳盛りの豚骨の正麺です。醤油麺ですよね。はい。これですよね。はい、ありがとうございます。はい。ඉතින් guys පළවෙනි ඕඩර් එක ගත්තා. මේක ඇවිල්ලා රාමෙන් එකක්. පළමු අපි ඕඩර් එක කිලෝමීටර් 10ක් යන්න ඕනි. ඕඩර් එක බාර දෙන්න. right, අපි යමු. right, අපි ගමනාන්තයට ආවා. ඉතින් මෙන්න මේක තමයි ඕඩර් එක දෙන්න තියෙන්නේ. මේ බිල්ඩින් එකේ K කියලා ගහලා තියෙනවා. ඉතින් K රූම් එකට තමයි අපි මේ ඕඩර් එක දෙන්න ඕනේ. F තියෙනවා. E F G right. මේක තමයි රූම් එක.
රයිට් දෙවෙනි ඕඩර් එක ගන්න ෂෝයු රාමෙන් තියෙන්නේ චූමොම් පොංගු එක මේක තමයි කඩේ සුස උපාදේස්はい、2つですね。はい、ありがとうございます。はい。ඉතින් ඕඩර් එක ගත්තා ෂෝයු රාමෙන් 2つです。ඕඩර් දෙකක්. right. ඕඩර් එක අපි කම්ප්ලීට් කරමු ඕඩර් වෙරිෆයි පියමු ඊළඟ ඕඩර් එක ගන්න ඊළඟ ඕඩර් එක ගන්න යන්න තියෙන මත්සුයා මොරියකා මිතාකේ රයිට් අපිට සෙනික යන්න පුළුවන් විනාඩි 4යි පෙන්වන්නේ මැප් එකේ රයිට් ගයිස් අපි යමු තුන්වෙනි ඕඩර් එක ගන්න ගයිස් තුන්වෙනි ඕඩර් එක ගන්නවා මේක තමයි මත්සුයා කියන්නේ මත්සුයා එකට ආවා මේක ඇවිල්ලා බත් එක්ක හරක් මස් දෙන ඒ වගේ කෑම තියෙන කඩයක් ඉතින් පට්ට ෆේමස් කඩයක් මේක මත්සුයා කෑමත් ඉතින් පට්ට රහයි දැන් කාලෙකට කලින් ලංකාවේ චිකන් ඩෙවල් එක මෙයාලා ප්‍රොමෝට් කරා ඒක සීසන් එකකට විතරක් එන එකක් ඉතින් මට නම් කන්න බැරි වුණා කන්න තමයි හිතාගෙන ඉඳීත් බැරි වුණා ඉතින් ඒක ගොඩක් රසයි කියලා ලොකු කමෙන්ට්ස් තිබ්බ ජපන් කට්ටියකින් ජපන් කට්ටියට සෙට් වෙන විදිහට ඒ චිකන් ඩෙවල් එක හදලා තිබ්බා ඉතින් ගයිස් අපි යමු ඕඩර් එක ගන්න Susa uba desu. Chumon bango wa D0DEC desu. So Negitappuri no umakara no negitama no gyumeshi no namimori desu ne. No 2つです。はい。生卵です。はい。はい。ありがとうございます。ඉතින් ගයිස් මේක හෙන පත ඕඩර් එකක් ඉතින් අපි මේකත් ගිහින් දෙමු මේක තුන්වෙනි ඕඩර් එක මගේ මත්සුයා Honda Civic එකක් තිබ්බ Type R එකක් දකින්න නැති කට්ටිය භාණ්ඩයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ජපාන් ගෙවල් වල වාහන 2 3 4 තියෙන පෙලක් ගෙවල් වල පට්ට JDM තියෙනවා. ඉතින් පෙලක් ගෙවල් වල වාහන අතහැරලා තියෙනවා. ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඇත්තෝ කතිපති නැත්තෝ වැලපෙති කියනවා. අපිට අග්ගාල බාර දීලා කෑම එක තුනේ දෙසිය දෙක රූම් නම්බර් එක තුන්වෙනි බිල්ඩින් එක
ඔන්න ගයිස් අපි හතරවෙනි ඕඩර් එක ගන්න වෙනවා. මේක තමයි කප්පා සුෂි. ජපානයේ හැම තැනම තියෙන හොඳ චේන් එකක්. ඉතින් මේ ගෲප් එකේ ඇවිල්ලා සුෂි මාර ගණන් මාර රසයි. වගේම ඇඟටත් කුණයි. ඉතින් සුෂි කනවා නම් ඉතින් හැමදාම හෙල්ති ඉන්න පුළුවන්. සුෂි කියන්නේ මාර කෑමක්. ඉතින් අපි යමු මේ කඩේට ගිහිල්ලා සුෂි ඕඩර් එක ගන්න. ඉතින් ඒ ඕඩර් එක ලංකාවේ සල්ලි වලින් 1800යි 900 විතර ඕඩර් එකක්. ඉතින් guys මෙන්න මේක තමයි සුෂි කඩේ. අපි දැන් යන්නේ සුෂි ඕඩර් එක ගන්න. right.そしてオーバーです。はい、先生、注文番号はこれですよね。先生、ありがとうございました。よし、හතරවෙනි ඕඩර් එක ගත්තා. අපි යන් හතරවෙනි ඕඩර් එක බාර දෙන්න. ඉතින් මේ ඕඩර් එක සුෂි. ගයිස් මේක තමයි ඉතින් ජපානයේ ගොඩක්ම තියෙන්නේ. මං ඉන්න පැත්තේ බින් ගෙවල්. ඉතින් මේක ඇවිල්ලා ලොකු දිග ටනල් එකක්. ඉතින් මේකෙන් යද්දි ගොඩක් වෙලාවට සිග්නල් එහෙම ඇතුළට සෙට් වෙනවා අඩුයි. ඉතින් මේ වගේ ටනල් ගොඩක් තියෙනවා ඉතින් මේ පැත්ත. ඉතින් මේ කොහොම හැදුවද කොච්චර කාලයක් ගියාද කියලා අපිටත් හිතා ගන්න බෑ. ඉතින් සෑහෙන දිග ටනල් තියෙනවා. පැය දෙක තුන යන්න පුළුවන් පොළොවට. මේ හැමදේම තියෙන කන්දක් හාරගෙන එහා පැත්ත මතුවෙනකන් යනවා. ඉතින් මාර නිර්මාණ. ඉතින් ඒවා සෑහෙන වටිනවා. පරිසරයට හානියක් නැහැ. ඉතින්あ、こっちですか。すみません。ここだと思ったんですよね。すみません。裏ですか。すみません。はい、どうぞ。はい、ありがとうございます。はい。අපි ගයිස් පස්වෙනි ඕඩර් එක ගන්න ආවා වෙල්ෂියා එකට. රයිට්. අපි යමු ඕඩර් එක අරන් එන්න. වෙල්ෂියා ඉතින් මේ තමයි වෙල්ෂියා එක ඩ්‍රග් ස්ටෝර් එකක් මේක.注文番号は FC147 です。はい。まっすぐ。はい。そしてありがとうございます。මේක නම් පට්ට බර ඕඩර් එකක්. රයිට් මේ ඕඩර් එක බාර දෙන්න යන්න තියෙන්නේ විනාඩි 4යි. රයිට් ගයිස් ඊළඟ ඕඩර් එක ගන්න ආව අපි කඩේට කිච්චි කිචින් කොකෝ. මේ කඩේ නම එක තමයි
කරන්නට දෙයක් නැහැ. ඒ වගේ නම් දින කඩවල් තමයි ජපානයේ තියෙන්නේ. රයිට් ආවා. සුස උපාදේශ චූමුම් බංගෝවා 1A804 ですお迎えとアイスコーヒーとサイドサラダとドレッシングですね。すみません。とこちらですね。すみません。ありがとうございます。はい。ඉතින් guys ඒ ඕඩර් එක ගත්තා. ඕඩර් එක බාර දෙන්න යන්න තියෙන්නේ විනාඩි 3ක් තුරින්. රයිට්. අපි යමු ඕඩර් එක බාර දෙන්න. ඔන්න ගයිස් ඒ ඕඩර් එකත් අපි බාර දෙන්න ආවා. අපි ගිහිල්ලා බලමු ඕඩර් එක කිචන් කොකෝ එකෙන් ගත්ත ඕඩර් එක. රයිට්. අපි ඒ ඕඩර් එක බාර දෙමු. බිල්ඩින් එක තියෙන්නේ සෙන්සු මොරියෝකා. ඉතින් ෆෝන් එක කැඩලා තියෙන්නේ. අපි යමු එහා පැත්තෙන් යන්න පුළුවන්ද බලන්න. රයිට් ආවා. 4 වෙනි තට්ටුවට යන්න ඕනි. 4 යස්. යොම්මරුරුකු ඉතින් බලමු 406 කාමරේ. රයිට් මේක. ඉතින් අපි දැන් යන්න ඕනේ ඊළඟ ඕඩර් එක ගන්න. ඊළඟ ඕඩර් එක තියෙන්නේ එතන ඉඳලා විනාඩි 4ක් දුරින්. ඉතින් විනාඩි 4ක් දුරින් තියෙන ඊළඟ ඕඩර් එක. මේ ඕඩර් එක අපි ගත්තොත්
රයිට් ගයිස් අපි දැන් යන්න ඕනි මෙන්න මේ ඕඩර් එක ගන්න. මෙන්න මේ ඕඩර් එක තියෙන්නේ විනාඩි 5ක් දුරින්. වාහනේ විනාඩි 5ක් යන්න ඕනි කියලා පෙන්නනවා. ඉතින් මේ ඕඩර් එක ලංකාවේ සල්ලි වලින් 2200 ඕඩර් එකක්. ඉතින් අපි යමු මේ ඕඩර් එක ගන්න. EB ですよね。注文欄お店ってこのお店ですよね。合ってます。合ってますよね。これですよね。B3BEB ですよね。はい。カツ丼ですよね。はい。はい。お待ちください。はい。二重で黒いやつ。はい、ありがとうございます。はい。මේ කඩේ නම් ඕඩර්ස් ඉතින් ඇත්තටම පට්ට ලේට් වැඩක් නැහැ කියලා ඉගෙන නම් ඕඩර් එක කන්ෆර්ම් කරමු. ඕඩර් එක ගත්තා. මේ ඕඩර් එක බාර දෙන්න යන්න තියෙන්නේ විනාඩි 16ක් පෙන්නනවා. මේක තමයි කස්ටමර්ගේ පිල්ලිස්න එක 105ක අම්බරේ105. すいません、オーバーです。すいません、オーバーです。はい、どうぞありがとうございます。ඉතින් අපි ඒ ඕඩර් එක පාර දුන්නා. Yes guys, අපි යමු එහෙනම් ඕඩර් එක අරන් එන්න.そしてオーバーです。注文番号は 94E71 です。注文内容はニンニクのマシマシ唐揚げの超特盛り丼ですよね。こちらです。ありがとうございます。ඊළඟ ඕඩර් එකත් අපි බාර දෙන්නවා. අපි මේ ඕඩර් එක බාර දෙමු. そしてウーバーです。はい。そうです。はい、どうぞ。はい。ありがとうございます。
ඉතින් ගයිස් අද ඕඩස් 8ක් මම කම්පලීට් කරා. ඉතින් මට ඕඩස් 8ට හම්වෙලා තිනෝ ජැපනි සල්ලි වලින් 5210 එකෙන් ලංකාව සල්ලි වලින් 1400ත් 1500කට කිට්ටුවෙන්න්න මට හම්වෙලා තින. ඉතින් ඕඩස් 15ක් ගැහුව ගැන ඉතින් දවසරු පැලි 1000ක් හොයන්න පුළුවන් ලංකාව සල්ලි වලින්. ඉතින් ගයිස් ෆේස්බුක් එක එතකොට YouTube එක ඔය දෙකට ම වීඩියෝ සප්ලෝඩ් කරනවා. ඉතින් ජපානය ලස්සන බලන්න පුළුවන්. ජපානයේ කොහොම දූබයිට්ස් යා වැඩ කරන්න. එතකොට ජපානයේ කස්ටමස්ලා කොහොමද අපිට රියක් කරන්නේ. ඉතින් ඒවගේ ගොඩත් දෙවල් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් YouTube චැනල් එක ෆේස්බුක් එකේ දෙකම ෆලෝ කරන්න සබස්ක්‍රයිබ්ස් කරන්න. ඉතින් ඔයාලා හැමෝගෙන් ඉල්ලනවා. ඉතින් හැමෝටම සුබ දවසක්. ආය වීඩියෝ එකකින් අපි හම්බෙමු. ජය වේවා හැමෝටම.